හරි එහෙනම් අපිට පළවෙනි එක දීලා තියෙනවා පොගි මුංජේ. ඒ කියන්නේ උදාහරණයට අනුව තාම් කරිමල් පොගෝ මජ්ඤන් තනෝවා මුංජනල් කොරසිප්සියෝ. මීළඟ පින්තූරය බලා මජ්ඤන් ගැලපෙන තනෝනා තනෝ කියන වචනය සහ මුංජනල් වාක්‍ය කොරසිප්සියෝ කොරදා තෝරනවා කොරසිප්සියෝ තෝරන්න. තාම් කර්මල් පෝගෝ මජ්ඤන් තනෝවා මුංජනල් කොරසිප්සියෝ. මීළඟ පින්තූරය බලා ගැලපෙන වචනය සහ වාක්‍ය තෝරන්න. වචනය හෝ වාක්‍ය තෝරන්න කියලා තමයි කියන්නේ. හරි අපි බලමු. පළවෙනි එකේ අපිට දීලා තියෙන රූපයක් මොකක්ද මේ තියෙන්නේ? මේ තියෙන්නේ අපිට පේන විදිහට බෑග් එකක්. මේ තියෙන අපිට බෑග් එකක් නේද පේන්නේ? හරිද? මේ තියෙනවා බෑග් එකක්. එතකොට අපිට පළවෙනි එකේ තියෙනවා උත්තරේ කබන්. කබන් කියන්නේ මොකද්ද? කමෙන්ට් එකක් දාන්න පල්ලෙහෙන්. වීඩියෝ එක නවත්තලා ඔයාලා උත්තරේ දාන්න. උත්තරේ දාලා බලන්න හරිද කියලා. හරිද? පළවෙනි එක තියෙනවා කබන්. කබන් කියනවා අපිට බෑගය. එතකොට උත්තරේ එක තමයි එන්න ඕන. ඊට පස්සේ හරි අපි දෙවෙනි එක බලමු කොන්චෙක්. කොන්චෙක් කියන්නේ මොකද්ද? කොන්චෙක් කියනවා සටහන් පොත. අපි සාමාන්‍ය පොඩි පොත කොන්චෙක් කියනවා සටහන් පොත. කියන්නේ සාමාන්‍ය නෝට් බුක් එක. කියන්නේ සාමාන්‍ය ටිකක් ලොකු පොඩි පොතක්. කොන්චෙක්. ඊට පස්සේ තුන්වෙනි එකේ තියෙනවා සුචොප්. සුචොප් කියනවා පොඩි චූටි පොත. අපි සාමාන්‍ය සාක්කුවේ දාගෙන යන නම්බර්ස් එහෙම ලියා ගන්න ගන්නේ. සුචොප්. සුචොප් කියන්නේ අන්න ඒකට. ඊට පස්සේ කියනවා අන්ගියොන්. අන්ගියොන් කියනවා ඇස් කණ්ණාඩි. අපි ඇහැට බලනින්නේ අන්ගියොන්. අන්ගියොන් කියනවා ඇස් කණ්ණාඩි. හරිද? එතකොට අපිට මොකක්ද උත්තරේ ගන්න පුළුවන්? පළවෙනි උත්තරේ තමයි ගන්න පුළුවන් කබන් කියන එක. කබන් කියලා තමයි අපිට උත්තරේ ගන්න පුළුවන්. ඊට දෙවෙනි එක තියෙනවා දෙවෙනි එකේ අපිට තියෙන මොකද්ද මේ රූපේ තියෙන මොකද්ද? කතුරක්. කතුරක් නේද? කතුරක්. එතකොට පළවෙනි උත්තරේ බැලුවොත් කාල්. කාල් කියන්නේ මොකද්ද? කල් කියනවා පිහිය. කල් කියනවා පිහිය. දෙවෙනි උත්තරේ තියෙනවා කවි. කවි කියනවා කතුර. එතකොට අපිට උත්තරේ ගන්න පුළුවන් අංක 2 කවි කතුර. කවි කියනවා කතුරට. තුනේ තියෙනවා චොත්කරක්. චොත්කරක් කියන එක ඔයාලා දන්නවනේ. චොත්කරක් කියන්නේ චොප්ස්ටික්. චොත්කරක් කියන්නේ චොප්ස්ටික්. කියන්නේ කොරියාවේ අර කෑම කන්න තියෙන්නේ. මෙහෙම අර චොප්ස්ටික් දෙක අතින් අල්ලගෙන චොත්කරක් කියන්නේ අන්න ඒකට තමයි චොප්ස්ටික් දෙකට. හරිද? ඊට සුත්කරක් කියනවා හැන්ද. සුත්කරක් කියන්නේ හැන්ද. හැන්දට තමයි කියන්නේ අපි සුත්කරක් කියලා. ඉතින් සිංහල තේරුම දන්නේ නැති අය ලියා ගන්න. වචනේ ලිව්වා සිංහල තේරුම ලියාගත්තා. සුත්කරක් කියනවා හැන්ද. චොත්කරක් කියනවා චොප්ස්ටික්. අර කොරියාවේ කෑම කන්න චොප්ස්ටික් වලට. කවි කියනවා කතුර. කාල් කියනවා පිහිය. එතකොට අපිට උත්තරේ තියෙන්නේ මේක කතුරක් නිසා පළවෙනි උත්තරේ කාල්. මේ දෙවෙනි උත්තරේ කවි කතුර. හරිද? ඊට පස්සේ තුන්වෙනි එක තියෙනවා. තුන්වෙනි එකේ මොකද්ද මේ තියෙන්නේ? කැල්කියුලේටර් එකක් නේද? කැල්කියුලේටර් එකක්. හරිද? එතකොට උත්තරේ දාන්න කමෙන්ට් එකක් ඉක්මනට. හරිද? වීඩියෝ එක නවත්තලා කමෙන්ට් එකක් දාන්න. හරිද? ඊට පස්සේ පළවෙනි උත්තරේ තියෙනවා කොන්චෙක්. කොන්චෙක් කියන එක අපිට කලින් අහුණා සටහන් පොත. කොන්චෙක් කියනවා සටහන් පොත. ඊට පස්සේ දෙවෙනි එකේ තියෙනවා සුචොප්. සුචොප් කියන්නේ මොකද්ද? සුචොප් කියන්නේ සටහන් පොතම. ඒ කියන්නේ අපි සාමාන්‍ය සාක්කුවට දාලා යන්න පුළුවන් චූටි පොත. සුචොප්. කියන්නේ පොඩි නෝට් පොත, චූටිම පොතක්. සාමාන්‍ය නම්බර්ස් වගේ ලියන්න ගන්නේ. ඉතින් ඒකත් කලින් හම්බුණා. ඊට පස්සේ තියෙනවා තුන්වෙනි එක කොම්පියුටර්. කොම්පියුටර් කියන්නේ කම්පියුටර් එකටමයි. කොම්පියුටර් කියනවා කම්පියුටර් එකටම. ඊට හතරවෙනි එක තියෙනවා කෙසන්ගි. කෙසන්ගි කියන්නේ මොකද්ද? කැල්කියුලේටර්. කෙසන්ගි කියනවා කැල්කියුලේටරය. කෙසන්ගි කියනවා කැල්කියුලේටරය. හරිද? එතකොට අපිට උත්තරේ ගන්න පුළුවන් මොකද්ද? අංක 3ට උත්තරේ ගන්න පුළුවන් අංක 4 කෙසන්ගි. කෙසන්ගි කියලා තමයි කියන්නේ කැල්කියුලේටරයට. කෙසන්ගි කියනවා කැල්කියුලේටරය. ඊට පස්සේ බලමු අංක 4. අංක 4 මොකද්ද මේ තියෙන්නේ? එක්ස්ප්‍රස් බස්. එක්ස්ප්‍රස් බස් කියන්නේ කොරියාවේ තියෙන සාමාන්‍ය හයිය යන. ඒ කියන්නේ සාමාන්‍ය හොඳ නවීන තාක්ෂණයේ බස්. සාමාන්‍ය ඔකට අපි කියන්නේ කොසොක් බොස කියලා කොරියානු එක. කියන්නේ ශීඝ්‍රගාමී බස් කියලා. කොසොක් බොස. හරිද? ශීඝ්‍රගාමී බස්. ඒ කියන්නේ සාමාන්‍ය දුර යන සාමාන්‍ය ශීඝ්‍රගාමී බස්. කොසොක් බොස. හරිද? එතකොට පළවෙනි උත්තරේ තියෙනවා කිචා. කිචා කියනවා මොකක්ද? දුම්රිය. කිචා කියනවා දුම්රිය. දෙවෙනි උත්තරේ තියෙනවා චජොංගෝ. චජොංගෝ කියන්නේ මොකද්ද? බයිසිකලය. පාපැදිය. චජොංගෝ. චජොංගෝ කියනවා පාපැදිය. ඊට පස්සේ තුන්වෙනි එකේ තියෙනවා පිහෙංගි. පිහෙංගි කියන්නේ මොකද්ද? පිහෙංගි කියනවා ගුවන් යානය. පිහෙංගි කියනවා ගුවන් යානය. හතරවෙනි එකේ තියෙනවා කොසොක් බොස.
කෝසොක් බස් තමයි අපිට උත්තරේ ගන්න පුළුවන්. ඒ කියන්නේ ශීඝ්‍රගාමී බස්. ශීඝ්‍රගාමී බස් එකක් තමයි මෙතන තියෙන්නේ. එතකොට අංක 4ට උත්තරේ අංක 4මයි. කෝසොක් බස් ශීඝ්‍රගාමී බස්. හරිද? වීඩියෝ එක දෙපාරක් විතර බලන්න. එතකොට හොඳට මතක හිටියි. හරිද? ඊළඟට පස්වෙනි එකේ අපිට දීලා තියෙනවා මොකක්ද මේ තියෙන්නේ? තේරුම් ගන්න පුළුවන්ද? මේක සාමාන්‍ය නිකන් ෆෝන් වගේක් තියෙනවා නේද? ඒ කියන්නේ අපිට කෝල් ගන්න පුළුවන් ෆෝන්. ඒ කියන්නේ පොදු දුරකථන. අපි සාමාන්‍ය සල්ලි දාලා ගන්න කෝල් වල. අන්න ඒවට තමයි ඔය තියෙන්නේ. පොදු දුරකථන. හරි අපි බලමු. පළවෙනි උත්තරේ මොකද තියෙන්නේ? සෙලගිතොන්. සෙලගිතොන් කියන්නේ මොකද්ද? කමෙන්ට් එකක් දාන්න. සෙලගිතොන් කියන්නේ මොකද්ද? කුණු බාල්දිය. සෙලගිතොන් කියනවා කුණු බාල්දිය. කියන්නේ කුණු අපි අරගෙන බාල්දිය. සෙලගිතොන්. ඊපස්සේ දෙවෙනි එකේ තියෙනවා කොන්ජුන් චොන්හා. කොන්ජුන් චොන්හා කියන්නේ මොකද්ද? කොන්ජුන් චොන්හා කියන්නේ මොකද්ද? පොදු දුරකථනය. කොන්ජුන් චොන්හා කියන්නේ පොදු දුරකථනය. චොන්හා කියන්නේ දුරකථන. හරිද? කොන්ජුන් චොන්හා පොදු දුරකථන. එතකොට අපිට උත්තරේ ගන්න පුළුවන් අංක 2 නේද? පොදු දුරකථනයනේ මෙතන තියෙන්නේ. මේ තියෙන්නේ මෙතන මේ ෆෝන් තියෙන්නේ මේ සල්ලි දාලා ගන්න. ඒක තමයි. ඊට පස්සේ 3 තියෙනවා චාදොන් පාන්මේගි. චාදොන් පාන්මේගි. චාදොන් පාන්මේගි කියන්නේ මොකද්ද? ස්වයංක්‍රීය විකුණුම් යන්ත්‍රය. ඒ කියන්නේ අපි සාමාන්‍යව තියෙන්නේ ටවුන් වලට එහෙම ගියාම සාමාන්‍යයෙන් මෙහෙම මේ ඔය වගේ මේකක් තමයි. ඊට පස්සේ ඕකේ බඩු දාලා තියෙන. කියන්නේ එක එක බීම වර්ග, ලාමියන් වර්ග අපිට ඊට පස්සේ මෙතෙන්ට සල්ලි දාලා මේ ඕකින් ගන්න තියෙන්නේ. හරිද? ඒක තමයි කියන්නේ චාදොන් පාන්මේගි කියලා. කියන්නේ ස්වයංක්‍රීය විකුණුම් යන්ත්‍රය. ඒ කියන්නේ ඔටෝමැටිකල් ඒකෙන් අපිට සල්ලි දාලා කවුරුත් නැහැ තැන ගන්න පුළුවන්. ඒක තමයි කියන්නේ චාදොන් පාන්මේගි. චාදොන් පාන්මේගි ස්වයංක්‍රීය විකුණුම් යන්ත්‍රය. ඊට පස්සේ 4 තියෙනවා චාදොන් ඉන්චුල්ගි. ඒ කියන්නේ අපි ATM යන්ත්‍රය. චාදොන් ඉන්චුල්ගි ATM යන්ත්‍රය. චාදොන් ඉන්චුල්ගි කියනවා අපි ATM යන්ත්‍රයට. හරිද? එතකොට පස්වෙනි එකට උත්තරේ අංක 2. කොන්ජුන් චොන්හා පොදු දුරකථන. කොන්ජුන් චොන්හා පොදු දුරකථන. හරිද? ඊට පස්සේ අපි 6 වෙනි එකට 6 වෙනි එකේ මොකද තියෙන්නේ? දොරවල් දෙකක් තියෙනවා. ඇතුලේ කෑම වර්ග, බීම වර්ග වගේ තියෙනවා නේ. එතකොට මොකද්ද සාමාන්‍ය? සාමාන්‍ය ෆ්‍රිජ් එකක් නේද? එතකොට මොකද්ද බලන්නේ? අපි බලමු උත්තර. ඔයාලා උත්තරේ කමෙන්ට් එකක් දාන්න ඉක්මනට. ඊට පස්සේ බලමු පළවෙනි එක චාදොන්චා. චාදොන්චා කියන්නේ මොකක්ද? චාදොන්චා කියනවා මෝටර රථය. චාදොන්චා කියනවා මෝටර රථය. එතකොට චාදොන්චා නෙමෙයි. දෙවෙනි උත්තරේ තියෙන්නේ මොකද්ද? සෙතාග්ගි. සෙතාග්ගි කියන්නේ මොකද්ද? රෙදි සෝදන යන්ත්‍රය. සෙතාග්ගි කියනවා රෙදි සෝදන යන්ත්‍රය. සෙතාග්ගි රෙදි සෝදන යන්ත්‍රය. තුන්වෙනි එකේ තියෙනවා චොන්හාගි. චොන්හාගි කියන්නේ මොකද්ද? දුරකථන. හරිද? චොන්හාගි ඒ කියන්නේ දුරකථනය. චොන්හාගි. ඒකත් වෙන්න බෑ. එතකොට හතරවෙනි උත්තරේ තමයි අපිට ගන්න පුළුවන් නෙන්ජංගෝ. මොකද්ද? අපි ශීතකරණය කියන්නේ ෆ්‍රිජ් එකට කියන්නේ නෙන්ජංගෝ කියලා තමයි. නෙන්ජංගෝ කියලා තමයි කොරියන් වලින් ෆ්‍රිජ් එකට කියන්නේ. නෙන්ජංගෝ. හොඳට මතක තියාගන්න. නෙන්ජංගෝ ශීතකරණය. හරිද? අපි යන් ඊළඟ එකට 7 වෙනි එක අපිට තියෙන්නේ මොකද්ද මේ? පළවෙනි මාසයක් තියෙනවා, දෙවෙනි මාසයක් තියෙනවා දින 28. හරිද? එතකොට මේ තියෙන්නේ මොකද්ද? කැලෙන්ඩරය. හරිද? රූපේ චුට්ටක් හොඳට බලන්න. එක්සෑම් එකට ආපු ගමන් රූපේ මොකද්ද කියලා බලන්න හොඳට බලලා පළවෙනි උත්තරේ තියෙනවා මොකද්ද? සින්මුන්. සින්මුන් කියන්නේ මොකද්ද? සින්මුන් කියනවා පුවත්පත. සින්මුන් කියනවා පුවත්පත. හරිද? දෙවෙනි එකේ තියෙනවා සුචොප්. සුචොප් කියන එක දැන් ආය යහුණා. අර පොඩි සාකුවට දාලා යන්න පුළුවන් පොත. සුචොප් කියන අර පොඩි සාකුවට දාලා යන්න පුළුවන් පොත. හරිද? ඊට පස්සේ තියෙනවා කොන්චෙක්. කොන්චෙක් කියන්නේ මොකද්ද? කොන්චෙක් කියනවා සාමාන්‍ය පොඩි සටහන් පොත. ඒ කියන්නේ සාමාන්‍ය අර සාකුවට දාලා යන පොතට වඩා ටිකක් ලොකු සටහන් පොතක්. කොන්චෙක්. 4 තියෙනවා තල්යොක්. තල්යොක් තමයි අපි කැලෙන්ඩර් එකට කියන්නේ. තල්යොක්. තල්යොක් කියනවා දින දර්ශනය. තල්යොක් කියනවා කැලෙන්ඩර් එක. හරිද? හොඳට මතක තියාගන්න තල්යොක් කියනවා කැලෙන්ඩරය. ඊට පස්සේ 8 වෙනි එක තියෙනවා අපිට. 8 වෙනි එකේ මොකද්ද මේ තියෙන්නේ? 8 වෙනි එකේ තියෙනවා සල්ලි නේද මේ තියෙන්නේ? සල්ලි. හරිද? ඒ කියන්නේ සල්ලි වල කොරියන් වලින් මොනවද කියන්නේ? අපි බලමු. පළවෙනි එකේ අපිට දීලා තියෙනවා තොන්. තොන්. තොන් කියන්නේ මොනවද? තොන් කියන්නේ කොරියන් වලින් සල්ලි වලට තමයි මුදල්. තොන් කියන්නේ මුදල්. හරිද? එතකොට උත්තරේ ගන්න පුළුවන් පළවෙනි එකම නේද? තොන් කියනවා මුදල්. දෙවෙනි එකේ තියෙනවා කාඩ්. කාඩ් කියන්නේ මොකද්ද? කාඩ් එක. කාඩ් කියනවා කාඩ් පත. තුන්වෙනි උත්තරේ තියෙනවා උප්පයෝ. උප්පයෝ කියනවා මුද්දරය. අපි මුද්දරය කියන්නේ ලියුම් යවද්දී අලවන්නේ මුද්දරය. උප්පයෝ. උප්පයෝ කියනවා මුද්දරය.
4 තියෙනවා කොන්චෙක්. කොන්චෙක් කියන එක ඔන්න දැන් නම් ඔයාලට මතක හිටින්න ඕන. කොන්චෙක් කියන්නේ සටහන් පොත. කොන්චෙක් කියනවා සටහන් පොත. ඉතින් කොන්චෙක් දැන් මතක හිටින්න ඕන. කොන්චෙක් කියනවා සටහන් පොත. ඉතින් උන් ගොඩක් වතාවත් හම්බුණා. හරිද? එතකොට මේ මොනවාද? තොන් කොරියන් වලින් සල්ලි වලට කියන්නේ මුදල් වලට කියන්නේ තොන් කියලා. තොන්. හරිද? මේ බලන්න මෙතන තියෙන්නේ මොකද්ද? මේ චොන් වොන්. ඒ කියන්නේ කොරියන් චොන් එකක්. හරිද? චොන් වොන් එකක් තියෙනවා. මේ තියෙන්නේ චොන් වොන්. ඊට පස්සේ මේ මාන් වොන්. මාන මේ කොලයක්. හරිද? ඒ වගේ තමයි. කියන්නේ කොරියාවේ සල්ලි වලට කියන්නේ තොන් කියලා. හරිද? ඊට පස්සේ 9 වෙනි එක තියෙනවා. 9 වෙනි එකේ මොකක්ද තියෙන්නේ? රේඩියෝ එකක් නේද? මොකද්ද මේ? රේඩියෝ එකක් තියෙන්නේ. 9 වෙනි එක රේඩියෝ එකක්. පළවෙනි උත්තරේ දීලා තියෙනවා කොම්පියුටර්. කොම්පියුටර් කියන්නේ මොකද්ද? කලින් අහුණා නේද? පරිගණකය. කම්පියුටර් එකට. කම්පියුටර් කියනවා පරිගණකය. කම්පියුටර් එකට. දෙවෙනි එකේ තියෙනවා රාදියෝ. රාදියෝ කියන්නේ මොකද්ද? රාදියෝ කියලා තමයි කියන්නේ රේඩියෝ එකට. රේඩියෝ කියන එකම තමයි යාලා ඉංග්‍රීසියෙන් කියන්නේ රේඩියෝ කියන එක රාදියෝ කියලා. රාදියෝ. හරිද? එතකොට උත්තරේ ගන්න පුළුවන් අංක 2. තුන්වෙනි උත්තරේ තියෙනවා කැමරා කියනවා කැමරාවට. කැමරා කියනවා කැමරාවට. ඒ කියන්නේ ওই ඉංග්‍රීසි වචනම එහෙම මෙයාලා පාවිච්චි කරන සමහරක් ඒවට. දැන් බලන්න ඊළඟ එක ටෙලිවිෂන්. ටෙලිවිෂන් කියන එකට ටෙලිවිෂන්. එහෙම තමයි යාලා කියන්නේ. ටෙලිවිෂන්. හරිද? එතකොට 9 වෙනි එකට උත්තරේ ගන්න පුළුවන් අංක 2 රාදියෝ කියලා තමයි කියන්නේ රේඩියෝ එකට. හරිද? ඊට පස්සේ තියෙනවා අද දවසේ කතා කරන අන්තිම ප්‍රශ්නය 10 වෙනි එක. 10 වෙනි එක අපිට තියෙනවා म्योनहम. म्योनहम කියන්නේ මොකක්ද? හරි ඉස්සෙල්ලා බලන්න මේ මොකක්ද කියලා. හරිද? මේ තියෙන්නේ මොකක්ද මේ? සාමාන්‍ය නිකන් අර මේ නම් පතක්. ඒ කියන්නේ හිතන්න කරු ඔය LG එකේ මේ මොකක් හරි මේ ඒ ආයතනයේ මේ මොකක් හරි මේ අර ඇඩ්‍රස් තියෙන නම්මනම් තියෙන මේ පොඩි නම් පතක් තියෙන්නේ. හරිද? म्योनहम කියන්නේ අන්න ඒකට තමයි. හරිද? म्योनहम කියන්නේ නම් පත. ඒ කියන්නේ LG එකේ විස්තර, ඒ වගේ ඒකේ ඇඩ්‍රස් එක, ඒ වගේ අර ඒකේ ටෙලිෆෝන් නම්බරේ, ෆැක්ස් නම්බර් එක, ඒ වගේ ඒවා දාලා තමයි ඕකේ තියෙන්නේ. හරිද? म्योनहम කියනවා. එතකොට නම් පත. ඒක තමයි මේ තියෙන්නේ. හරිද? එතකොට म्योनहम කියන එක තමයි අපිට උත්තරේ ගන්න පුළුවන්. म्योनहम කියන්නේ නම් පත. හරිද? ඊට පස්සේ දෙවෙනි උත්තරේ තියෙන්නේ මොකද්ද? සුචුප් කියනවා අර පොඩි සාකුවට දායන්න පුළුවන් පොත. සුචුප් කියනවා පොඩි සාකුවට දායන්න පුළුවන් පොඩි නෝට් පොත. ඊට පස්සේ තියෙනවා තල්යොක්. ඉතින් මේ වචන ඔක්කොම හම්බ වෙච්චා. තල්යොක් කියනවා දින දර්ශනය. කැලෙන්ඩර් එක. තල්යොක් කියනවා දින දර්ශනය. ඉතින් 4 තියෙනවා යොක්කොන්. යොක්කොන් කියනවා ගුවන් ගමන් බලපත්‍රය. යොක්කොන් කියනවා ඔයාගේ පාස්පෝර්ට් එක. ගුවන් ගමන් බලපත්‍රය. ඉතින් යොක්කොන් කියනවා ගමන් බලපත්‍රය. ඉතින් එහෙම තමයි යන්නේ. හරිද? 10 වෙනි එකට උත්තරේ එතකොට අංක 1 म्योनहम නම් පතක්. හරිද? ඉතින් ඔහොම තමයි රූප ප්‍රශ්න ටික හැදෙන්නේ. හරිද? ඒ විදිහට රූප ප්‍රශ්න ටික කරන්න. හරිද? මේ කතා කරන රූප ප්‍රශ්නම ඔයාට අනිවාර්යෙන් එකක් හෝ දෙකක් එන්න පුළුවන්. හරිද? ඒ නිසා අනිවාර්යෙන් මේ වචන ටික මතක තියා යන්න. හරිද? වචන තමයි ගොඩක් වැදගත් වෙන්නේ. වචන ටික මතක තියාගත්තාම ඔයාට රූප ප්‍රශ්න ටික ගොඩ දාගන්න අනිවාර්යෙන් පුළුවන්. ඉතින් එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම අන්‍යොන්